ඔන්නේ කොමත් එක දවසක් පිටිසර ගම්මානයක් මැදින් ලොකු හොරකමක් කරපු හොරු දෙන්නෙක් ගියා. මේකනම් අපේ හැබෑම වාසනාව ගොයියෝ. ඒකනම් ඇත්ත. මෙහෙම ධන නිධානයක් ආය අපිට ඉතින් කවද කියලා ලැබෙන්නද? මේක අරන් ගමට ගියපු ගමන් විකුණලා ලැබෙන සල්ලි වලින් තවුමෙන් හොඳ ගේකුයි හොඳ වාහනයකුයි ගන්නවා මම නම්. මමත් යනවා ගමෙන් ගිහින් ලස්සනට ජීවත් වෙනවා. මේ මැණික් ගල විකුණපු ගමන් ලැබෙන සල්ලි අපි දෙකට බෙදාගමු. අපි කෝකටත් පාරෙන් නොයා ගඟ මැදින් යමු. එතකොට කවුරුත් අපව සැක හිතන එකක් නෑනේ. කොහොම හරි පාරුවෙන්ම යන්න ඕන. එතකොට මට මේ මිනිස්යාව ගඟ මැද්දේදී තල්ලු කරලා දාන්න පුළුවන් ගඟට. එතකොට ඉතින් මුළු මැණිකෙම සල්ලි මගේ තමයි. කදිම අදහස. පාරෙන් යන්නේක කොහොමටත් අවදානන්නේ. අපි යමු ගඟ මැද්දෙන්. යමු. මම දෙන්නම් ඔබට වැඩේ. කොහොම හරි මේ මෝඩ මිනිස්යාව තල්ලු කරලා දාන්න ඕනේ ගඟ මැද්දේදී ගඟට. එතකොට ඉතින් සම්පූර්ණ මැණිකම මගේනේ. ඔන්න ඉතින් ගඟ මැද්දෙන් යන්න තීරණය කරපු මේ හොරු දෙන්න එකිනෙකාව ගඟ මැද්දේදී ගඟට තල්ලු කරන්න හිතාගෙන පාරුවට ගොඩ වුණා. ඔන්න ඉතින් පාරුවට නැගපු මේ ජෝඩුව ගඟ මැද කිට්ටු වෙද්දිම ලොකු රණ්ඩුවක් ඇති කරගත්තා. මේ මැණික් ගල විකුණුණාට පස්සේ මට ටිකක් වැඩි මුදලක් ඕනා. ඒ මොකද බොල වැඩි මුදලක්? ඇයි? මම නෙමේ හොරකම කරන අතරේ ලොකුම රාජකාරිය කරේ. මමයි ලොකුම අවදානම ගත්තේ. මේ ප්‍රශ්නේ ඇදලා අරන් කොහොම හරි මේ මිනිස්සුව ගඟ මැද්දට ඇදලා දාන්න ඕන. ඔන්න ඉතින් මේ දෙන්නගේ රණ්ඩුව කොච්චර දුරදිග ගියාද කියනවනම් දෙන්න හොඳ හැටි ගහගෙන එක්කෙනෙක් තල්ලු කරන්න ලැහැස්ති වෙනකොට ඔරුව පෙරilla දෙන්නම ගඟට වැටුණා. ඉතින් මේ දෙන්නට වතුර පැවිලා මේ දෙන්න ගඟේම මියදුනා. මේ ඔක්කොම මෙහෙම වෙන අතරේ මෙයාලා ළඟ තිබ්බ මැණික් ගල ගඟට වැටිලා ගඟ පතුලටම පාවෙලා ගියා. මේක දැකපු මාළු පැටියෙක් කෑමක් කියලා හිතාගෙන මේ මැණික් ගල ගිල්ලා. ඔන්න ඉතින් මේ සිද්ධිය මෙහෙම නිමා වෙනකොට මේ ගම්මානේ තවත් පැත්තක දුප්පත් පවුලක් එයාලගේ ජීවිතේ ගැට ගහගන්න ගොඩාක් මහන්සි වෙනවා. අම්මේ මොනවද මේ කරන්නේ? මම මේ පලා ටිකක් කඩාගෙන ආවදුවේ. ඒ ටික මිටි බඳිනවා. මිටි බඳලා ටවුමට ගිහිල්ලා විකුණගත්තා නම් මයි කෙල්ලට බඩකට පිරෙන්න අදවත් කන්න මොනවා හරි ගේන්න තිබුණා. හුඟ දවසකින් හරියට කෑම වේලක් ලැබුණේ නෑනේ මයි දෝනිට. අනේ අම්මේ මට එච්චර හොඳ කෑම බීම ඕනේ නෑ. මගේ අම්මා මට දෙන කෑම බීම හොඳටම ඇති මට නම්. අම්මේ ඔයා සනීපත් තියාගෙන ඕනවට වඩා මහන්සි වෙන්න එපා. අනේ කෙල්ලේ මේ අසනීප නම් කවදාවත් හොඳ නේව නෙවෙයි. අසනීපයි කියලා බල ඉඳියොත් මටයි මගේ කෙල්ලටයි බඩගින්නේ මැරිලා යන්න වෙන්නේ. අම්මේ මම රස්සාවක් කරන්නද? මයි කෙල්ලෝ වයසට කරන රස්සාව මොකද්ද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා කිව්වා ඉස්කෝලෙත් එන්න සල්ලි නැති එකේ එයාලා ගෙදර වැඩකාරකමට එන්න කියලා. කන්න බොන්න දෙන්නම් කිව්වා. අතට වීදමටත් කීයක් හරි දෙන්නම් කියලා කිව්වේ. සිංගිතනයි යනවා කිව්වා අම්මේ. අනේ පුදුම ඉස්කෝලේ මහත්තුරු තමයි. අකුරක් දෙකක් උගන්වනවා වෙනුවට වැඩකාරකමට ගන්න මහන්සි වෙන තරම මයි කෙල්ල කාගේවත් ගාව වැඩකාරකමට යන්න ඕනේ නැහැ. වේලක් නොකා වේලක් හරි අපි කනවනේ. මයි කෙල්ලව දවස් 4-5කට පාරක් හරි මං ඉස්කෝලේ යවන්නේ අකුරක් දෙකක් ඉගෙන ගන්න. එක එකාගේ වැඩ කරන්න නෙවෙයි දුවේ. කොහේවත් යන්න ඕනේ නෑ. දෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉඳියානම් හොඳයි. සාන්ති ඔහෙ කාගෙන් අහලාද අපේ වත්තෙන් පලා කඩාගෙන ආවේ? අනේ නිකන් කැලේ වැවිලා තියෙන පලා ටිකනේ. මං ඒකයි නෝනේ ටික කඩාගෙන ආවේ. අනේ ඔහෙගේද ඉඩම? ඒ ඉඩම මගේ ඉඩම. මගේ ඉඩමේ හැදෙන දේවල් අයිතිය මටයි තියෙන්නේ. ඒවා කාටද කඩන්න දෙන්නේ? කාටද කඩන්න අවසර දෙන්නේ කියන එක තීරණය කරන්නේ මම. ඔහේ ආයෙත් මගේ වත්තට පැනලා තිබුණොත් ඇත්තමයි මං ගිහින් දානවා පොලිසියේ ඇන්ට්‍රියක්. මාව කේන්ති ගස්සන්න එපා හොඳද? එච්චරයි මං තමුසර කියන්නේ. හොර ගෑණි. අනේ අක්කේ කෑ ගහන්න එපා. කෙල්ලත් බය වෙයි. මං ආයෙත් ඔයාලගේ වත්තට යන්නේ නැතුව ඉන්නම්කෝ.
මට සමා වෙන්න. ආයෙත් එහෙම මගේ වත්තට ඇවිල්ලා තිබුණොත් කඩනවා කකුල් දෙක. ආන් ඒක මතක තියාගන්නවා. හරි අක්කේ. මං ආයෙත් එන්නේ නෑ ඔයාලගේ වත්තට. දැන් ඔයා යන්නකෝ. යනවා තමයි බොල. මම මේ මුඩුක්කු වල පදිංචි වෙන්න ආවේ නෑ. ඔන්න ඉතින් සුමන තමයි මේ ගම්මානයේටම ඉඳපු සල්ලිකාර හරිම නපුරු ගෑනු කෙනා. මෙයා නිතරම ඉන්නේ හරිම කේන්තියෙන්. කිසිම කෙනෙක්ට ආදරයක් අනුකම්පාවක් දක්වන්නේ නැහැ. හැමෝටම බයිනවා. එයාගේ උඩගුකමෙන් තමයි එයා ජීවත් වුනේ. එයා හිතාගෙන ඉඳියේ එයාට වැඩි කෙනෙක් නැහැ කියලා. ඔන්න ඉතින් අසරණ සාන්තිට බැනපු සුමනා මෙතනින් යන්න පිටත් උනේ මහා ලොකු දීරකමක් කරා වගේ. මේ අනාතරේ සුමනට පාරදී හම්බෙනවා ගමේ මාළු විකුණන කාන්තාව. මේ මාළු විකුණන කාන්තාවගේ නම කමලා. ඉතින් කමලා කියන්නේ ගමේම ඉන්න කපටිම කාන්තාව. මේ අපේ සුමන නෝනනේ. කොහෙද අපේ මේ යන්නේ පයින්ම? මම මේ අර සාන්තිලාගේ ගෙදරට ගියා. සුමන නෝන මොකටද ඔය එකේ ගාගේ අඟ පිල්ලල රින්ගන්න යන්නේ? උමනාවක් තිබුණා නම් ගෙදරටම ගෙන්න ගන්න තිබුණනේ. ගෙදරට ගෙන්න ගන්න නෙවෙයි බොල. මට මේ හොයාගෙන කියලා දෙකක් කියන්නයි උමනාව තිබුණේ. මේ කියාර අපේ වෙලෙන් බහල වත්තට පැනලා පලා ටික ඔක්කොම කඩාගෙන ඇවිල්ලා. මං ඒ පලා කන්නේ නෑ තමයි. හැබැයි ඒ පලා කඩන්න දෙන්නේ මට ඕනි අයට විතරයි. උණු වෙලා අහක ගියත්, ගස් මැරිලා ගියත් මං ඕ ගෑනිට නම් කඩන්න දෙන්නේ නෑ. එච්චරයි. මොනවා? දැන් මේකේ හොරකම් කරන්නත් පටන් අරගෙනද? අනේ දහන්නේ. ඒකිට කන්න නෑ කියලා අපි පලි නෑනේ. ඔය සිරිදාසය ඉන්නවනේ. ඕකත් ගහපල්ලේ වැටලා මැරුණේ මෙන්න මේ ගෑණිගේ තියෙන මූසලකමටම නේන්න. ඒකනම් සහතික ඇත්ත. සහතික ඇත්ත සුමන නෝනේ. මටත් ඔය ගෑණිව පෙන්වන්න බෑ. පුදුම මූසල ගෑණියෙක්. ඔන්නෝවට කේන්ති නොගෙන. කමු සුමන නෝනේ හොඳ මාළු කෑල්ලක්. අද තියෙනවා පංකාදු මාළු. කෝ බලන්න. අපෝ මේ මාළු හරි චූටිනේ. අනේ සුමන නෝනේ. මේවා තමයි අද අවුල හොඳම මාළු. මං ඉතින් සුමන නෝනට ජරා මාළු විකුණන්නේ නෑනේ. මේ ගමේ කාට ජරා මාළු වික්කත් මං ඉතින් සුමන නෝනට දෙන්නේ හොඳම පංකාදු මාළු නෙව. ඔය ඇත්තමයි නේද කමලෝ? කමල දන්නවනේ ඉතින් මං ඔය ජරා මාළු කන්නේ නෑ කියලා. අනේ ඕ සුමන නෝනේ. සුමන නෝන දැන් මේ මාළු අතේ ගා ගන්න ඕනේ නෑ. යන්කෝ මම මේ මාළු ටික ගෙදරටම ගිහින් දෙන්න. යමුකෝ එහෙනම් යමුකෝ. ඔන්න ඉතින් කපටි කමලා කොහොම හරි සුමන නෝනගේ උද්දච්චකම පාවිච්චි කරලා මාළු ටිකක් විකුණගත්තා. ඔන්න ඉතින් ගමේ විශේෂකාර කොල්ල කුරුට්ට ටිකක් ගඟ ළඟට එකතු වෙලා ගඟේ මාළු අල්ලන ගමන් මෙන්න මෙහෙම කතා වෙනවා. අදනම් මාළු අල්ලලා පුච්චලා කන්න ඕන. ඔව් අදනම් බඩ පැලෙන්න කන්න ඕන මාළු. මම අද ගෙදරට හොරෙන් බැනගත්තේ. ඉක්මනට මාළු ටික අල්ලලා පුච්චගෙන කමු අපි. අර ගඟ ළඟ කොල්ල කුරුට්ට ටික මාළු අල්ලනව නේද? අදනම් කල්ල මරේ කමලෝහෙගේ. යන්න ඕනේ ඒ පැත්තට. කීයක් හරි අතමිට මොලවල පොඩි අවුන් ටික රවට්ටලා මාළු ටික ගන්න. ළමයි මාළු අල්ලනවා වගේ නේද? මේ තියෙන්නේ මාළු කෝඩයක් පුරෝලම. මොකද කියන්නේ? මං කාසි ගොඩාක් දීලා ගන්නද මේ මාළු ටික? මේ මාළු අපි කන්න ඇල්ලුවේ නැන්දේ. කන්න නම් මාළු අල්ල ගන්න බැරියයි. ඕක මහා ලොකු දෙයක්ද? ඒ වගේද කාසි ලැබෙනකොට අතට ඕනේ නම් මං තව රුපියලකුත් වැඩිපුර දෙන්නම්කෝ. ඔන්න ඉතින් කමලගේ කපටිකමට අවුෙච්ච කොල්ල කුරුට්ට ටික සොච්චම් මුදලකට මාළු ටික ඔක්කොම විකුණනවා කමලට. මාළු ටික ගත්ත කමලා තමන්ගේ මොලේ ගැන උදම් වඩමින් මෙතනින් යන්න පිටත් වුණා. අද නම් පුතේ උඹට බඩකට පිරෙන්න කන්න මොනවා හරි දෙන්න පුළුවන් වෙයි. පලා ටික විකුණපු සල්ලි අතට ආවනේ. එහෙනම් අම්මේ අපි මාළු නැන්දගෙන් මාළු ගමුද? මාළු නැන්දගෙන් මාළු ගන්න නම් මේ සල්ලි ඇති වේද දන්නේ නැහැ පුතේ. හරි
අපි මාළු නැන්ද එනකොට බලමුකෝ. මාළු ගන්න පුළුවන් වුණොත් අපි මාළු උයලා පොල් සම්බෝලයක් හදලා රසට කමු අම්මේ. අම්මේ ඉව්වම පහල ගෙදර සේතන් සීයටත් බත් ටිකක් ගිහින් දෙමු. අනේ ඒක කොච්චර දෙයක්ද පුතේ. සේතන් සීයලත් අප වගේම දුප්පත් මිනිස්සුනේ. එක වේලක් කර මිනිස්සුන්ට කන්න දෙන්න ලැබෙනවා කියන්නේ ලොකු පිනක් පුතේ. මාත් හරිම ආසාවෙන් ඉඳී සේතන් සීයලට කැම ටිකක් උයලා දෙන්න. මාළු 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 මාළු. අන්නම මාළු නැන්ද වේලාසනමද මේ පැත්තට එනවා. යමුකෝ අපිට මේ පැත්තට. තාම මේ පැත්තට ආවේ නෑනේ රත්තරන් පුතේ. ඉතින් අම්මේ මාළු නැන්ද දන්නේ නෑනේ අපි මාළු ගන්නවා කියලා. යමුකෝ පුතේ එහෙනම් මේ පැත්තට. හැබැයි ඔන්න ඉතින් අම්මගේ අතේ තියෙන ගානට මාළු දුන්නේ නැත්තම් දුක් වෙන්න එහෙම එපා හොඳද? හරි අම්මේ අපි ගිහින් බලමුකෝ. මාළු නැන්ද අපිටත් මාළු ඕනේ. අපේ මෙවුනුත් මාළු කනවද? බොල කෙල්ලේ. උඹලට මාළු ගන්න සල්ලි තියනවද? පොඩි ගාණක් තියෙනවා අතේ. අතේ තියෙන ගාණට මාළු පොඩ්ඩක් දෙන්නකෝ. කමලෝ උඹ දන්නවනේ මගේ කෑම ගැන. මං ඔය හිඟනෑ අයෝ වගේ ආවට ගියාට පොඩි මාළු කන්නේ නෑනේ. මට ගෙනාව නේද ලොකු මාළු? ඔව් හාමිනේ. මං ඉතින් හැමදාම හාමිනේට වෙනම දාගෙන එනවනේ. නෝනම බලලා ලොකුම මාළු ටික ගන්නකෝ. එතකොට හරිනේ. අනේ මෙච්චර පොඩි මාළු මං කවදාවත් ගෙන්නේ. මුන්දලාගේ වෙලාවට අවලාද කොහෙදාද? අම්මේ අපිටත් තෝරගන්නකෝ මාළු. ඉන්නකෝ පුතේ මේ නැන්ද අරගෙන ඉවරනකම්. ඕ බලන්න මාළු ගන්න ගෙනාපු සල්ලි. අපේ ඕක තියාගෙනද මාළු කන්නාවේ? ඕකට නම් දෙන්න වෙන්නේ මෙන්න මේ පොඩි මාළු දෙන්න විතරයි. කමන්නේ අක්කේ පුළුවන් තරමක් දෙන්න. මේ කෙල්ලට හදලා දෙන්න. මට නම් මාළු ඕනේ නෑ. ඔන්නෝක දීලා දාන්න කමලෝ ඉක්මනට. මෙව්ව මේ පිටකම් කාර්යයක් අධ්‍යක්කොත් එහෙම අපිටත් එක්ක ලැජ්ජයි. ඉක්මනට දීලා පිටත් කරන්න. නැත්තම් එහෙම බිලි ලැජ්ජයි බෑ. අම්මේ අපි මේ මාළු ටික බදිමු නේද? ඕ පුතේ ඉන්නකෝ මං ඉක්මනට මේ මාළු ටික කපලා ගන්න. අපි ඉක්මනින් ඔයලා සේතන් සීයට කෑම එකක් අරගෙන යමු. සේතන් සීය හිනාවේ ගන්නේ අම්මේ. අපේ චූටි මාළු කෑල්ල දැකලා. අනේ පුතේ සේතන් සීයලා කියන්නේ කොච්චර අහිංසක දුප්පත් මිනිස්සුද? ඒ මිනිස්සු අපි වගේ තමයි. අම්මේ 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 මේ මොකද්ද මේ මාළුවගේ බඩේ දිලිසෙන්නේ? කෝ බලන්න. අනේ අම්මේ කෙල්ලේ මේ මැණික් ගලක් නේ පුතේ. මේ මැණික් ගලක්. මෙච්චර ලොකු මැණික් ගල් තියනවාද අම්මේ? අනේ අම්මේ. ඔව් පුතේ ඇත්තටම මැණික් ගලක්. මයි කෙල්ලගේ වාසනාව තමයි මේ මාළුව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් මේ දෙන්නට මාළුවගේ බඩේ තිබිලා හොරකම් කරන් ගිහිල්ලා වැටුණු මැණික් ගල හම්බෙනවා. දැන් ඉතින් ගොඩාක් සතුටින් තමයි මේ දෙන්න ඉන්නේ. මැණික් ගල විකුණලා ලැබුණු සල්ලි වලින් මේ දෙන්න ගොඩාක් සතුටින් විනෝදෙන් ජීවත් වුණා. පුංචි දුවේ පුතේ වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එක ඔයාගේ හොඳම යාළුවන්ට share කරන්න. ඒක නම් අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම්. bye.